බුදුහාමුදුරුවෝ කියනවා කසාද වර්ග 4ක් තියෙනවා. පළවෙනි එක තමයි චවෝ චවාය සද්දින් සංවසති. මලකුණුත් එක්ක පවුල් කරනවා. දැකලා නැද්ද? මිනිහට සීලෙකුත් නැහැ, ගෑණිට සීලෙකුත් නැහැ. මිනිහා තිසරණේ සරණ යන්නෙත් නැහැ, ගෑණි තිසරණේ සරණ යන්නෙත් නැහැ. කිව්වහම පොයට සිල් ගන්න මිනිසයා කියනවා "පො මොන සිල්ද?" නෝනා කියලා ඒකනේ අපි යන් ගෝල් පේස්. අපි යන් නාට්‍යයක් මොකක් හරි ජවුසමක් නටලා එමු. අන්න මලකුණුත් එක්ක. මෙලෝ පරලෝ ගැන අවබෝධයක් නැහැ, පව පින විශ්වාස කරන්නේ නැහැ, කර්මයේ කර්මඵලයේ නැහැ, අම්මා තාත්තා මොකවත් නැහැ. සත්තු වගේ. මලකුණුත් එක්ක. ඊළඟට බුදුහාඳුර දෙවෙනි ක්‍රමයේ කියන චවෝ දේවියා සද්දෙන් සමවස මලකුණක් දෙවඟනක් එක්ක පවුල් කරනවා. මිනිසයා වැස්සකටවත් පන්සලකට ගොඩ වෙන්නේ නැහැ. නෝනා පිම්ම කරපන්. එයාගේ ජීවිතේ සීලෙන් පෝෂිතයි, දරුවන් සමාදම් වෙලා හැමතිස්සෙම පින්වත්නි සුගතියටයි වැඩ. අරය අපායට. එහෙම පවුලුත් ඕන තරම් දැකලා ඇති. 3 දේවෝ චවාය සද්දින් සම්වසති. දෙවිවරු වගේ පිරිමි ගුණ යහපත්. සිල්වත්, ගුණවත්, තෙදවත්, බලවත් පිරිමි මලකුණු වගේ ගෑනුත් එක්ක පවුල් කරනවා. කිසිම ලෝකයේ ගැන දැනීමක් නැති, හැඟීමක් නැති, සීලය, ශ්‍රද්ධාව, ගුණය, ත්‍යාගය මොකවත් නැති මලකුණු වගේ ගෑනෝ සමහර ලාවට හම්බ වෙනවා. ඊළඟේ දේවෝ දේවියා සද්දින් සමවසති. සමහර පිරිමින්ට දෙවියෝ වගේ පිරිමින්ට දෙවඟනෝ වගේ ගැහණු හම්බ වෙනවා. දැකලා ඇති. මාත්‍යාගේදී අපි සිල් ගන්නද? අනේ බොහොම හොඳයි යා. මේ සසර දුකයි මේක අවබෝධ කර ඒක තමයි මන්මත් මේ කිව්වේ බණ ටිකක්වත් අහම් පින්දහම් කර දෙවියෝ දෙවඟනොත් එක්ක පවුල් කරනවා. ඒවා තමයි සාර්ථක කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් අපේ අර ලබා උපන් හැටියට කරපු පින් අනුව කර්ම ශක්තිය අනුව අපිට ලැබෙන බිරින්දෑවරුත් වෙනස්.